So today I'm time traveling. Hi, welcome back to my YouTube channel. ඉතින් මම මගේ channel එකට ඔයාලව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් මං හිතුවා මේ vlog එකෙන් මගේ first demo order එක ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් මාර විදිහට මම excited ලා ඉන්නේ මේකේ තියෙනවා මොනවාද කියලා බලන්න. ඉතින් මේ කද්ද මම orders දෙකකට තමයි දැම්මේ demo order එක. ඉස්සරෝම දැම්මා item දෙකක් ඊට පස්සේ item 7ක් order කරා. ඊට පස්සේ ආයෙත් item දෙකක් order කරා. ඔක්කොම orders 3ක් දැම්මා. හැබැයි මට දැන්ට හම්බෙලා තියෙන orders දෙකයි. ඊළඟ order එකෙන් ටිකක් late වෙන නිසා මම හිතුවා මේ vlog එකෙන් ඔයාලත් එක්ක මේ unboxing දෙක කරන්න. ඉතින් බලමු මම මොනවද order කරේ. ඉතින් මම order කරපු දේවල් ඒ ගන්නට ලාභයිද qualityද ඒ දේවල් මම ඔයාලත් එක්ක share කරගන්නම්. මම කොහොමද first order එක මගේ $46යි. හැබැයි discount price එකත් එක්ක $24ක් වගේ වුණේ. second order එක මගේ $25යි. discount price එකත් එක්ක $15ක් වගේ වුණේ. ඉතින් සම්පූර්ණ $65ක කියන්නේ 18,000ක 19,000ක 20,000ක වගේ order එකක් මම ගත්තේ රුපියල් 11,000කට 10,000කට වගේ. තමයි මම 11,000කට වඩා වැඩි වුණේ නෑ. 11,000 10,000 ඒ අතර ගාණක් තමයි මට ගෙවන්න ඕනේ. ඒ දෙකටම 200 ගාණ වැඩිපුර කැපිලා තිබුණා. මට හිතෙන්නේ free shipping එකක් විදිහට free shipping කිව්වට ඒක නිකන් පොඩි shipping cost එකක් අපෙන් add වෙනවා ඒක order කරනකොට. ඒත් ඉතින් රුපියල් 250-300ක් shipping cost එක add වෙනවා කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද Shein එකේ 3,000ක් 4,000ක වගේ ලොකු tax එකක් අදිනවනේ. මම කලින් Shein එකෙන් order කරලා තියෙනවා. හැබැයි Temu app එක මම අපිට අවුරුද්දකට කලින් තමයි download කරගත්තේ. හැබැයි මේ ලංකාවට ගෙන්න ගන්න බෑ. ඉතින් මං හිතුවා හස්බන්ඩ් ගාවට ගියාමවත් ගෙන්න ගන්න ඕනේ කියලා හිතලා මං app එක තියන් හිටියා. හැබැයි මං දැක්ක ගොඩක් අය ලංකාවට ගෙන්නන්න පුළුවන් ගෙන්නලා වීඩියෝස් දාලා තිබුණා. ඉතින් මම බැලුවා ඇත්තටම Shein එකේ වගේ හොඳම quality එකක් තියනවද කියලා. මොකද අපි phone එකෙන් බැලුවට දෙයක් හොයන්න අමාරු වෙන්නේ. කාර් එක use කරලා දැක්කොත් ඒ quality එක අපිට ගොඩක් හොඳට පේනවා. ඉතින් මම හිතුවා orders කට්ටිය ගෙන්නපු ඒවත් එක්ක බලලා මමත් order එකක් දානවා කියලා. ඉතින් මම දාපු order එක මට මාර හදිස්සි unboxing කරන්න බලමු ඒක කොහොම වේද කියලා. ඉතින් ඇත්තටම මේකේ ලොකු tax එකක් නෙමෙයි tax එකක් වදින්නෙම නැහැ. එතකොට Shein එකේ වගේම ඇඳුම් quality හැමදේම Shein එකට වඩා ගොඩක් බඩු ගණන් අඩුයි. දැන් මං හස්බන්ඩ් order එක select කරලා තියෙනවා. සාමාන්‍ය t-shirt 20ක් විතර රුපියල් ලංකා සැලරියෙන් රුපියල් 20,000ක් 21,000ක් වගේ වෙන්නේ. කියන්නේ ඇඳුම් 20ක් විතර. ඉතින් ඒ ගානට ඉතින් ඇත්තටම පාඩු නෑ. මානම quality feedbacks තියෙනවා ඒවට. ඉතින් මම බලමු ඒ order එකත් කොහොම වේද කියලා. මේ ඉතින් බලමු මේක unboxing කරලා මට මාරම ආසයි මම first order කරපු item දෙක. ඒ කියන්නේ එකම වගේ item දෙකක් colors දෙකකින් මම order කරේ. මේ ඉතින් ඒක මට අඳිනකම් මාරම මෙසෙල්ලා කොයි විදිහටද material එක කොහොමද කියලා ඔයාලත් එක්ක මම හිතුවා share කරගන්න. ඉතින් මේ Temu app එක කියන්නේ ළමයි අත්දැහි වෙනවා. මාර විදිහට ඇඩිට් මම ඉතින් උදේ පාන්දර නැගිට ගමන් කරන්නේ Temu app එකට යනවා. ගිහිල්ලා තියෙන ලස්සන item cart එකට දාගන්නවා. ඉතින් මම වගේමද ඔයාලත් කියලා කමෙන්ට් කරන්න. Temu එකෙන් මගේ vlogs බලලා කවුරු හරි orders කරලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා යන්න. කොහොමද ඔයාලගේ order එක හම්බුණාද හොඳයිද ඒ දේවල් මට කමෙන්ට් කරලා යන්න. ඒ වගේම මම ගත්ත දේවල් ගැන අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා යන්න. මගේ channel එක subscribe කරලා නැත්නම් මාත් එක්ක subscribe කරලා එකතු වෙන්න. මතක් කරලා එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. දැන් අපි බලමු මම order කරේ මොනවද කියලා. ඉස්සෙල්ලාම අපි unpack කරමු මේ අපේ ලොකු order එක.
කිව්වර එක වගේම දෙකක් ඕඩර් කරලා කියලා ඒක. මේක තමයි මම තෙමු එකෙන් ඕඩර් කරපු ෆස්ට් ඕඩර් එක. මේකයි ඒකෙම පින් කලර් එකයි මම ඔයාලට ඇඳලා පෙන්නන්නම්. මේකේ අවුට්ෆිට් එක කොහොම තියෙයිද කියලා. ඒ කලර් එක මාරම ලස්සනයි. මම මේකට මාරම ආසාවෙන් තමයි ඕඩර් කරේ. පින්ක් කලර් එකටත් ගොඩක් ආසයි හිතුණා. ඉතින් ඒ දෙක ඒක නිසා තමයි එකම වර්ගෙම දෙකක් ඕඩර් කරේ. මොකද මම මේ වගේ අඳුම් අඳින්න ගොඩාක් ආසයි. මං ගාව මේ වගේ අඳුම් දෙක තුනක්ම තියෙනවා. ඒත් ෂේන් එකෙන් එහෙම ඕඩර් කරපු දේවල්. ඉතින් මේ කලර් එක මට ඇත්තටම හම්බුනේ අහම්බෙන්. ඉතින් මම මේකට හරිම කැමතියි. බලන්නකෝ. ඔයාලා කියන්න මට මේකද ගොඩක්ම ලස්සන පින්ක් කලර් එකද කියලා. එහෙනම් මම ඔයාලට පෙන්නන්නම් මේක මෙහාට කරලා. කියන්න මට කෝකද ලස්සන කියලා. පින්ක් කලර් එකද ලස්සන, මේ ඔරෙන්ජ් කලර් එකද ලස්සන කියලා. මේක මාර කම්ෆර්ටබල්. මම ඕඩර් කරේ මේකේ ස්මෝල් සයිස් එක. මේ ඉතින් මේක මට ලොකුත් නෑ. මේකේ අත එහෙම මාරම මේ කම්ෆර්ටබල් එකට තියෙනවා. ඒකේ කලර් එක ලස්සනයි නේද? මම ආසම් කලර් එකක්. මට මේ වගේ කලර් එකකින් ගොඩක් හම්බුනේම නැහැ නේද? ඔයාලා කමෙන්ට් කරන්න බලන්න මට මේකද ලස්සන මේකේ පින්ක් එකද ලස්සන කියලා. ඉතින් මම පින්ක් එකත් ඔයාලට ඇඳලා පෙන්නන්නම්. මේ තියෙන්නේ පින්ක් කලර් එක. ඒකත් ඒ සයිස් එක තමයි ස්මෝල් එකකින් ඕඩර් කරේ. මම මේ කලර් එකට තමයි ගොඩක් ආස. ඉන්න මම වාඩි වෙලා ඔයාලට පෙන්නන්නම් නේ. ඔයාලා කියන්න මට ඔරෙන්ජ් කලර් එකද ගොඩක්ම ලස්සන මට මැච් වෙන්නේ පින්ක් කලර් එකද කියලා කමෙන්ට් කරන් යන්න. මම ඔයාලගේ කමෙන්ට් එක බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මට කියන්න ඔරෙන්ජ් කලර් එකද මට ගොඩාක්ම ලස්සන පින්ක් කලර් එකද කියලා. මම මේකටද ගොඩක් ආසයි. මොකද මගේ ආසම පාට රෝස පාටනේ. මගේ ආසම පාට රෝස පාට වුණාට දැන් චුට්ටක් හිතේ කොනක තැඹිලි පාටක් තියෙනවා. ඉතින් මම හින්න තමයි තැඹිලි පාටත් ඕඩර් කරන්න හිතුවේ. මගේ හැබැයි හැම වැඩිපුරම ඇඳුම් තියෙන රෝස පාටයි. ඔයාලා කමෙන්ට් කරලා යනකොට ගොඩක්ම ලස්සන කවකද කියලා. මට මේවා කොහේ හරි හදා යනකම් සිල්ලක් නෑ. හැබැයි මේ දවස්වල නම් යන්න තැනක් එහෙම තාම සෙට් වුනේ නෑ. මේකෙත් මෙටීරියල් එක අරගම තමයි. ඉතින් ගොඩක් ක්වොලිටි. මම මේ වගේ වඳින්න මාරම ආසයි. අනික ඒකේ පාට බලන්නකෝ නේ පිස්සු හැදෙනවා. ගෑල්ලාමයි පිස්සු වැටෙන පාට තමයි තෙමු එකේ සමහර ඇඳුම් වල තියෙන්නේ. මේකේ තව බ්ලූ කලර් එකක් තිබ්බා. මට හිතෙනවා දැන් අපරාධ ඒකත් ඕඩර් කරන්න තිබ්බේ. ඒකත් ලස්සනට තියෙන්නේ. කමෙන්ට් කරලා යන්න ඔයාලගේ අදහස්. ඊට පස්සේ මම ආයෙ ඕඩර් කරා කොස්මෙටික් අයිටම්ස් ටික. මම ඒ දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. මම ඕඩර් කරා මෙන්න මේ ප්‍රයිමර් එකයි ෆිනිෂිං ස්ප්‍රේ එකයි. ඉතින් ඇත්තටම මේක මාරම හොඳයි. මේක ෆිනිෂිං ස්ප්‍රේ එක. මේක තමයි ඒකේන ප්‍රයිමර් එක, මයික්‍රෝ ප්‍රයිමර් එක මේක. ඒකත් මාර සුවඳයි. හැබැයි ඇත්තටම මේක ගොඩක් හොඳයි. මම මේක රිවිව්ස් කියවුවා. ඊට පස්සේ මම මේක කලින් යූස් කරලා තියෙනවා. ඊට පස්සේ මම දැක්ක එක තෙමු එකේ තියෙනවා. මම ඒකින්ද ඒක ඕඩර් කරා.
ආයේ මම ඕඩර් කරා මෙන්න මේක. මේක ඇවිල්ලා අයිබ්‍රෝස් ජෙල් එක. මම කලින් යූස් කරා මෙහෙ මේක මාර ගණන් මෙහෙ. මම ඊටසේ තෙමු එකේ දැකලා ඕඩර් කරේ මේක රුපියල් 300 ගණනක් වගේ උනේ. මේක අර මෙන්න මේ වගේ සුදු පාට තියෙන එක මෙන්න මේ බ්‍රෂ් එකෙන් අරන් අයිබ්‍රෝස් ටික මේ නීට් කරගන්න. ඔයගෙන අයිබ්‍රෝස් ඇඩි අඳින්න කැමති නැති අය ඉන්නවනේ. ඒ වගේ අයට මෙන්න මේකෙන් හොඳට නීට් කරගත්තාම අයිබ්‍රෝස් ටික ලස්සනට තියෙනවා. ඉතින් දැන් ගොඩක් අය අයිබ්‍රෝස් අඳින්න කැමති නැහැ. ඉතින් මගේ සැලොන් එකේ වැඩවලට මම මේක පාවිච්චි කරන්න පුළුවන්. කලින් තිබ්බ මංගාව එකක්. හැබැයි මේ බ්‍රෑන්ඩ් එක නෙමෙයි. ඒක ඉක්මනට ගල් වුණා නිකන්. ඒකත් මම මාකරේ ඔන්ලයින් පේජ් එකකින් ගෙන්න ගත්තේ. නිකන් ඇලුමිනියම් ටින් එකක් වගේ හතරස් කොටු එකක්. හැබැයි ඒක ගොඩක් දවස් තියාගන්න බැරි නම් ගල් වුණා. බලමු මේක කොහොම කොච්චර කාලයක් තියාගන්න පුළුවන් වේද කියලා. ආයි මම ඕඩර් කරා මෙන්න මේක මම මෙහි හැමතැනම මේක හෙව්වා. ඔන්ලයින් පේජ් වල නම් දැක්කා මෙන්න මේ වැක්ස් ස්ටික් එක. අර මේ චුට්ටි කෑලි කොණ්ඩ එනවද මේ පාවිච්චි කරන්නේ. මේ මෙහෙම කරලා ගාලා කොණ්ඩේ ඇදලා හිටින්න පාවිච්චි කරන මේ වැක්ස් ස්ටික් එක. මේකට ගොඩාක් රිවිව්ස් තිබ්බා. මම දැක්ක මේක ගොඩක් මේක ලංකාවේ පේජ් වලත් ගොඩාක් විකුණනවා. 2500ක් වගේ වෙනවා. හැබැයි මම මේක ගෙන්න ගත්තේ 750කට තෙමු එකෙන්. ඇත්තටම ඒ ගානට මාරම ලාභයි. මේ ආය මට චූටි ෆවුන්ඩේෂන් එකක් ගෙන්න ගත්තා. මම ෆවුන්ඩේෂන් යූස් කරන්නේ නැහැ. දැන් මේ බ්ලොග් එකටවත් ෆවුන්ඩේෂන් තියා ලිප්ස්ටික් එකක්වත් මම ඇප්ලයි කරලා නැහැ. ඉතින් මොන හරි විශේෂ ගමනක් යනකොට ඕනි වෙයි කියලා හිතලා මම ෆවුන්ඩේෂන් එකක් ඕඩර් කරා මගේ ස්කින් ටෝන් එකට යන. ඒ වගේම මම තවත් ඒ බ්‍රෑන්ඩ් එකෙන්ම තවත් එන මගේ ස්කින් ටෝන් එකට එක කලර් එකක් නෙමෙයි ඩබල් මික්සින් කලර් එකක් යන්න ඕන නිසා ඒකෙම මම තව ෆවුන්ඩේෂන් එකක් ඕඩර් කරා. ඒක වෙන කලර් එකක්. අරක 103 නම් එක මේක 105. මේ දෙක මික්ස් කරලා ගාපුවම ගානටම මැච් වෙනවා. ඉතින් මම ඔයාලට මේ ෆවුන්ඩේෂන් එක දාලා මම මේ ගෙනපු මේකප් බඩ වලින් මේකප් එකක් කරලා බ්ලොග් වීඩියෝ එකක් ඔයාලට මම දාන්නම් තව වීඩියෝස් 2-3කට විතර පස්සේ. ඊට පස්සේ මම ඕඩර් කරා බ්ලෂර්. ඒකේ කලර් එකට මම හරි ආසයි යන්නේ. මේ බලන්නකෝ. මේ ලස්සන පීච් පින්ක් කලර් එක. මම ගාව තියෙන්නේ ඔක්කොම ටික ඩාර්ක් බ්‍රවුන් ඩාර්ක් පින්ක් වගේ මෙරූන් වගේ. ඉතින් මම හිතුවා මෙන්න මේ බ්‍රෂ් එක ගෙන්න ගන්න මගේ සලෝන් එකේ වැඩවලටයි මගේ සෙල්ෆ් වැඩවලටයි මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුවා. ඉතින් මේ අයිටම් ටික තමයි මම තෙමු එකෙන් ඕඩර් කරේ. ඉතින් මේ අයිටම් ටිකට ඇත්තටම සාමාන්‍ය ෂොප් එක වගේ ගන්නවා නම් 15000ක් වගේ යනවා. මට ඇත්තටම රුපියල් 4000 ගාණක් වගේ පොඩි මුදලකට තමයි මේ ටික මම ඔක්කොම ගෙන්න ගත්තේ. ඉතින් මේ ටික මට මාරම ප්‍රයෝජනවත් වල ටිකක්. ඉතින් මේක මාරම මේ ගාන මේක 800 ගානක් වගේ වුණා. මේක මේ ගානට මාරම කම්ෆර්ටබල්. මේ ඇත්තටම මේක දැන් අපි normally කොහේ හරි යනකොට චුට්ටක් ෆවුන්ඩේෂන් දානවා නම් කෙලින්ම ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරන්න ඕනේ නැහැ. මේකේ ප්‍රයිම් එක යූස් කරලා ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරලා අපි වැඩි වෙලාවක් එළියේ ඉන්නවා නම් මේකේ ෆිනිෂිං ස්ප්‍රේ එකක් පාවිච්චි කරා නම් ගොඩක් හොඳ රිසල්ට් එකක් තියෙනවා. ඉතින් ඇත්තටම මට නම් මගේ තෙමු ඕඩර්ස් දෙක ගැනම මාරම සැටිස්. මම දැන් ඊළඟ ඕඩර් එකත් එනකම් බලාගෙන ඉන්න ගමන් දැන් කාට් එකට දාගෙන ඉන්නවා තව ඕඩර්ස් ටිකක් දාන්න. මේක මාරම ඇබ්බැහි වෙනවා. ඉතින් බලමු දිගටම තෙමු එක රැඳිලා ඉන්නවද කියලා. දැන් ඇත්තටම මම මේ පොඩක් කාට් එකට දාගෙන කෙලින්ම හස්බන්ඩ් යවන්නම් කියලා තමයි ඉන්නේ. මොකද මම මෙහෙ දැන් ගෙන්නගෙන සමහරක් වෙලාවට ගොඩ ගහගෙන තේරුමක් නැහැ.
ඉතින් යාටත් ඕනියවා ටිකක් කාට් එකේ තියලා ඒක කෙලින්ම මෙහෙට ගෙන්න ගන්න නැතුව කෙලින්ම හස්බන්ඩ්ම යවන්නම් කියලා තමයි හිතුවේ. ඉතින් ඇත්තටම මට නම් මේ ටෙමු ඕඩර්ස් දෙක ගැන මාරම සැටිස්. මොකද ඒ ඕඩර්ස් දෙකේම ඒවා මාරම ක්වොලිටි මට මාරම වටිනවා. ඉතින් මම හිතනවා දිගටම ටෙමු එක රැඳිලා ඉන්න. ඉතින් මම දිගටම ටෙමු එක රැඳිලා ඉඳලා ලස්සන අයිටම් ඕඩර්ස් කරලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් මම ඔයාලගෙන් ආදරෙන් මතක් කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා එකතු වෙන්න. මගේ channel එකේ දිගටම ඉන්න කෙනෙක් නම් මම ඒත් ඔයාලට ගොඩක් ආදරෙන් එකතු කරනවා. මගේ ඒවට like එකක් දාන්න, මගේ ඔයාලගේ අදහස් මට දැනගන්න comment කරන්න. ඉතින් ආයෙත් ලස්සන vlog එකක් අරගෙන මම ඔයාලව බලන්න ඉක්මනින්ම එනකම් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.